හරි. 2024 ප්‍රශ්න බලමු. 2024 ප්‍රශ්නේ 22 වෙනි 22 වෙනි ප්‍රශ්නේ. ඒගොල්ලෝ IP address එකක් දීලා තියෙනවා. මෙන්න මෙහෙම. මෙහෙම IP address එකක් දීලා තියෙනවා 192යි 168යි 100යි බිංදුව. හරි. මේ IP address එකේ තව විශේෂ දෙයක් කරලා තියෙනවා. මෙහෙම ස්ලෑෂ් එකක් ගහලා 27යි කියලා ලියලා තියෙනවා. හරි. මෙන්න මෙයාගෙන් අපිට අඳුර ගන්න පුළුවන්. කියන්නේ මේ ස්ලෑෂ් එක ගහලා මොකක් හරි නම්බර් එකක් දාලා තියෙන එකෙන් අපිට අඳුර ගන්න පුළුවන් මෙයා ක්ලාස්ලස් IP address එකක් කියලා. හරිද? තියරි ඔක්කොම මතක් කරන්න බෑ. හරිද? යම් කිසි තියරි ප්‍රමාණය සැලකිය යුතු තියරි ප්‍රමාණය මතක් කරනවා හැබැයි. හරි? රයිට්. මෙයාට තමයි අපි කියන්නේ සාමාන්‍ය බ්ලොක් එක කියලා. බ්ලොක් බිට්ස් ප්‍රමාණය කියලා. හරිද? එහෙම නැත්නම් මෙයාට තමයි මාස්ක් එක කියලා කියනවා. හරිද? මාස්ක් එක කියලා කියනවා. හරි? ওই දෙකම කියන්න පුළුවන්. රයිට්. මම මේ දැන් මේගොල්ලෝ අහලා තියෙන්නේ මේ යොමු කාණ්ඩේ කොච්චරක් හොස් ඇඩ්‍රස් ප්‍රමාණයක් අපිට භාවිතයට ගන්න ඕනද කියලා. ළමයි භාවිතයට ගත හැකි usable number of host address ගාන ගන්නේ මෙයාට අපි සිංහලෙන් කියනවා භාවිතයට ගත හැකි host කියලා කියන්නේ සත්කාරක ලිපින ප්‍රමාණය. හරි. මේක හොයන්නේ මෙන්න මෙහෙමයි. දෙකේ host bits ගානේ අඩු කරනවා දෙකක්. ඔන්නෝම තමයි භාවිතයට ගත හැකි අවුලක් නැහැ නේ. කෙලවර ගිහින් වෙන්නේ. ඔන්නෝම තමයි අපි හොයන්නේ මේ භාවිතයට ගන්න පුළුවන් සත්කාරක ලිපින ප්‍රමාණය. ඒතර මේ දෙකක් අඩු කරලා තියෙන මේ දෙක කාටද? මේ දෙකෙන් ඔන්න තියරි දන්නේදී කවුරු හරි ඉන්නවා නම් අඳුර ගන්න. මේ දෙකෙන් එක්කෙනෙක් යනවා මේ අපි කියනවා network address එකට. හරිද? network address එකට. අනිත් එක්කෙනා තමයි යන්නේ broadcast හරිද? address එකට. අපි මෙයාලට සිංහලෙන් කියනවා මේ ඉන්නේ ජාල ලිපිනය මේ ඉන්නේ විකාශන ලිපිනය. මේ දෙන්නට තමයි මේ දෙකක් අඩු වෙන්නේ. ඒතර මේ කවුද මේ දෙන්න? network address එක කියලා කියන්නේ අපි network address එකෙන් කරන යම්කිසි network එකක් අඳුර ගන්න. හරිද? දැන් ඔයාලගේ ගෙදර address එකක් තියෙනවනේ. ඒ ගෙදරින් ඔයාලගේ ගෙදර අනන්‍යව අඳුර ගන්න. අන්න ඒ වගේ කතන්දරයක්. network එක අඳුර ගන්න තමයි network address එක පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මම සම්බන්ධ වෙලා ඉන්නේ network එකේ සිට මට යම්කිසි පරිගණකයකට data එකක් යවන්න ඕන. හරිද? මම සම්බන්ධ වෙලා ඉන්න network එකේ හෝ එයා පිට ඉන්නවා වෙන්න පුළුවන්. දැන් මම ඒ data එක යවන්න හදනකොට මොකද වෙන්නේ? චෙක් කරලා බලනවා දෙන්නගේ network address දෙක සමානද? හරි. network address දෙක සමාන නම් අපිට පුළුවන් direct data එක යවන්න. හරිද? network address දෙක සමාන නැත්තම් ඒ කියන්නේ device එක අපි යවන්න බලාපොරොත්තු වෙන device එකේ ඉන්නේ අපේ network එකේ නෙමෙයි. එහෙනම් අපිට router එකක් කරහා හරි කොහොම හරි යවන්න වෙනවා. හරිද? ඒතකොට network address කියලා කියන්නේ විශේෂ දෙයක්, විශේෂ කෙනෙක්. හරි? මෙයා broadcast address එකක් කියන එක පාවිච්චි කරන්නේ අපේ network එකේ සම්බන්ධලා ඉන්න හැම device එකකම අපිට මොකක් හරි පොදුවේ message එකක් යවන්න ඕන නම් අන්න broadcast address එක පාවිච්චි කරන්න පුළුවන්. හරි? ඒතකොට ඔන්න ඔය දෙන්නට තමයි මෙතන දෙකක් අයින් කරන්නේ. ඒතකොට මේ දෙන්නව පාවිච්චි කර ගන්න බෑ. මේ දෙන්නව කිසිම device දෙකකට දෙන්න බෑ. හරි? මේ දෙන්නව ඉවත් කරන්න වෙනවා. ඊට පස්සේ ඉතුරු වෙන ප්‍රමාණය අපිට පුළුවන් සත්කාරක ලිපිට ලබා දෙන්න. හරිද? එතකොට මෙන්න මේක තමයි ෆෝමියුලා එක සූත්‍රය. හරි. එතකොට මම මෙයා නිකන් මේ දෙනාම කරලා දාන්නම් ඈ. වැඩක් නැහැ නේ මෙතන. මම නිකන් ඔයාලට ලියලා පෙන්නන්න මේ වැඩේට ඕනේ නැහැ. හරිද?
නිකම් මෙයාව ලියලා පෙන්නන්නම් බයිනරි වලින්. හරිද? එතකොට 192 ලියන්න වෙන්නේ අපිට 128යි 64යි. අනිත් ඔක්කොටම බිංදු. හරිද? 32ට නෑ, 16ට නෑ, 8ට නෑ, 4ට නෑ, 2ට නෑ, 1ට නෑ. 168 අපි මේකට කියන්නේ මේ ඩොටඩ් ඩෙසිමල් ක්‍රමය කියලා කියන්නේ. ක්‍රමය කියලානේ. 30 ක්‍රමය. මෙයාට කියන්නේ බයිනරි රිප්‍රසන්ටේෂන් එක ද්විමය නිරූපණය කියලා. හරිද? හරි. එතකොට 168 128ට තියෙනවා. හරිද? 64ට නෑ. 32ට තියෙනවා. ඒතර 128 32 කියලා කියන්නේ 168 60යි. හරිද? ඊට පස්සේ 16ට නෑ, 8ට තියෙනවා. 4ට නෑ, 2ට නෑ, 1ට නෑ. හරි. දැන් මේ දින 168. 100 128ට තියෙනවා. හරිද? 64ට තියෙන්න බෑ. 32ට තියෙන්නත් බෑ. 16ට තියෙනවා. එතකොට 128යි 16යි කියලා කියන්නේ 128යි 10යි කියන්නේ 138යි. 138යි 6යි කියලා කියන්නේ 144යි. සෝරි. අපිට ඕනේ 100 නේ. එහෙනම් මෙයාට හරියන්නේ නැහැ. 128 කියන එක න කොහොමවත් හරියන්නේ නැහැ. සෝරි ඈ. 128 නේ. මේ 100 නේ අපිට ඕනේ. හරි. එහෙනම් 128ට නෑ. 64ට තියෙනවා. 64ට තියෙනවා තව 38ක් තිබ්බනම් හරිනේ. 64ට තියෙනවා 36ක් සෝරි. 32ට තියෙනවා. හරිද? දැන් 64 32 96යි. ඊට පස්සේ 16ට නැත, 8ට නැත, 4ට තියෙනවා, 2ට නෑ, 1ට නෑ. හරි. මෙයා ඉතින් බිංදු. හරි. මෙතන මේ බ්ලොක් බිට්ස් ප්‍රමාණය තමයි 27යි කියලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි බිට් 27ම පාවිච්චි වෙන්නේ බ්ලොක් කොටසට, බ්ලොක් පෝෂන් එකට. හරිද? එහෙනම් මෙතන බිට් 4යි, 8යි, 24යි, සෝරි 8යි, 16යි, 24යි. සෝරි. හරිද? තව 3 දෙනෙක්. මෙන්න මේ මෙතනින් වැඩ ඉවර වෙනවා. හරිද? මෙතනින් වැඩ ඉවර වෙලා මේක තමයි ළමයි බ්ලොක් පාර්ට් එක. නැත්නම් බ්ලොක් පෝෂන් එක කියලා කියනවා. හරිද? මෙයා තමයි බ්ලොක් කොටස. ඊට පස්සේ මෙයා තමයි ඔය අපි මෙන්න මේ H කියන එක කෙනා. අපි කියනවා host portion එක. host portion එක. හරිද? මෙච්චර මේකට දඟලන්න ඕනේ නැහැ ඉතින් ඇත්තටම. හරි. එතකොට මේ මම මෙයාට ගාණක් නියම් හිතන විදිය කියලා දෙන්නේ. ගාණ හදන විදිය නෙමෙයි. හිතන විදිය ගාණක් කියන්නේ. සහ ගාණේ මටේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔක්කොම කියලා දෙනවා. මම එහෙම කිව්ව නැත්නම් සෙට් නෑ වගේ. හරිද? හරි. එතකොට මේ host portion එක මෙයා, block portion එක මෙයා. එතකොට බලන්නකො අපිට host එකට දාන්න පුළුවන් bit 5යි. එහෙනම් මෙතන ඉන්නේ දෙකේ 5යි. හැබැයි මෙයාගෙන් දෙකක් අඩු වෙන්න ඕන. එහෙනම් මේ තියෙන දෙකේ 5යි කියන්නේ 32යි. 32න් දෙකක් ගියාම 30යි. ඔන්න ඕක තමයි උත්තරේ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන උත්තරේ. ඔකට ඔච්චර නටන්න දෙයක් නැහැ. හරි. මේ ඔක්කොම බිට්ස්ෙන් 32යිනේ. හරිද? 32 මේගොල්ලෝ 27ක් බ්ලොක් පාර්ට් එකට දෙනවා කියලා කියන්නේ ඉතුරු 5 දෙනා දෙන්න වෙන්නේ ෆස්ට් පාර්ට් එකට. එහෙනම් දෙකේ 5 වෙනි බලය ගත්තා 32යි. 32කින් අර දෙන්නට යන දෙක අයින් කරලා පස්සේ 30යි. හරිද? උත්තරේ 2. 2 තමයි උත්තරේ. හරි. ওই විදිහට තමයි අපි MCQ එක හදන්නේ. හරි. MCQ එක ওই විදිහට. ඉවර නෑ අපේ වැඩේ. අපි යනවා මේ essay එකට. හරිද? essay එකට යනවා. essay එකට යනවා. essay එක බලමු. මේ 2024 essay එක මතකයි මට. මොකද මම ලියපු අවුරුද්දනේ. හරි. 2024 networking essay එක සාපේක්ෂව ගත්තාම දිගයි. හරිද? වෙනදාට ඔහොම දිග networking ප්‍රශ්නයක් ආවේ නැහැ. කරන්න තියෙන වැඩ ගොඩයි. මේ වැඩ අමාරු නෑ. හැබැයි කරන්න තියෙන වැඩ ගොඩයි සාපේක්ෂව. අනිත් අවුරුදු වල. හරි? right. essay එකට මම essay එක කරා මට මතකයි ඒ හින්දා. මේ essay එකේ සබ්නෙටිං වල ලොකු සීන් එකක් තිබ්බේ නෑ.
අපි එනවා 6 වෙනි ප්‍රශ්නේ. එසේ වල. හරි. එසේ වල 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ C වල තමයි මේ නෙට්වර්කින් තියෙන්නේ. නෙට්වර්කින් නෙමෙයි සබ්නෙටින් තියෙන්නේ. 6 වෙනි ප්‍රශ්නේ නෙට්වර්කින් C පාර්ට් එක තමයි සබ්නෙටින්. හරි. හරි. ඒගොල්ලෝ කියනවා මේ පොඩි කතන්දරයක්. හරිද? මම ඒකේ අයිඩියා එක ඔයාලට කියන්න මට මේ වෙලාවේ මේක පෙන්වන්න බැරි හින්දා හරි මම බෝඩ් එකට එනවා. බෝඩ් එකට ඇවිල්ලා කතන්දරේ කියන්න. හරිද? මේගොල්ලෝ කියලා තියෙන්නේ මෙහෙමයි. හරි. එතනක් තියෙන්නේ නිකන් ක්ලාස්ලස් වගේ ගතියක් තමයි තියෙන්නේ. හරි. මම අයි වගේ ගතියක් කිව්ව කියලා ඊට පස්සේ තේරෙන්නේ නැත්තම් මං ගාව මේ වෙලාවේ පාස්වර්ඩ් එක තියෙනවා නම් Tamanට හිතෙනවා ඇති මම එහෙම කිව්වේ කියලා. හරි. ඒගොල්ලන්ගේ ක්ලාස්ලස් IP එක තමයි මේක. සම්ප්‍රදායික IP එකක්. 192යි 168යි අටකම තමයි දීලා තියෙන්නේ. 100යි බිංදුව. හරි. මෙයාගේ 24 කියලා තියෙන ඉතින් 24 කියලා කියන්නේ ඇත්තටම මේක ක්ලාස් ෆුල් ඇඩ්‍රස් එකක් නම මේක තියෙන්නේ සාමාන්‍ය විදිහටම තමයි නේ. හරි. දැන් මේක ක්ලාස්ලස් එකක් කියලා හිතුවොත් මේ ඇත්තටම ඉන්නේ මෙයා තමයි මාස්ක් එක. නැත්නම් මෙයාට කියන තව වචනයක් තමයි බ්ලොක් බිට්ස් ප්‍රමාණය. හරි. right. එතකොට මේගොල්ලෝ කියන්නේ මෙහෙමයි. මේගොල්ලන්ට මෙන්න මේ ඇඩ්‍රස් එක හරිද? බෙදලා දෙන්න ඕනිලු. බෙදලා දෙන්න ඕනලු මේ සබ් නෙට්වර්ක්ස් 6කට ළමයි. හරිද? මම කැමරාව පිටිපස්සට යන්නේ හැම වෙලෙම පේනවාද කියලා බලන්න ගන්න. සබ් නෙට්වර්ක්ස් 6කට මෙයාව බෙදලා දෙන්න ඕන. හරිද? කියන්නේ මේ සබ් නෙට්වර්ක්ස් 6 කියලා කියන්නේ මෙයා කියනවා මේ ඔව් ඒ මොකුත් කියන්නේ සබ් නෙට්වර්ක් 6කට කියලා කෙලින්ම කියනවා. ඒ කියන්නේ S1 වල ඉඳලා හරිද? S1 වල ඉඳලා S6 වෙනකල්. මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න මේ සබ් නෙට්වර්ක් 6ට මෙයාව බෙදන්න ඕන. හරි. මේ IP එක. හරි. එතකොට මේගොල්ලෝ තව විශේෂ දෙයක් කියලා කියනවා. මේ මම ඒක තියෙන විදිහටම කියන්නම්. එක් උපජාලයකට IP යමු අවම වශයෙන් 25ක්වත් භාවිත කරන්න ඕනි කියලා කියනවා. හරිද? ඒ කියන්නේ මේ එක සබ් නෙට්වර්ක් එකට අඩුම ගානේ මෙයාට තියෙන්න ඕනි කියලා කියනවා. එකිනෙකට වෙනස් IP address නෙමෙයි. මොනවාද? IP address අවම වශයෙන් 25ක්වත්. හරිද? කියන්නේ මේකට 25ක් තියෙන්න ඕනේ, මේකට 25ක්වත් තියෙන්න ඕනේ. වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. අඩු වෙන්නයි බැරි. හරි? හා. මේ දැන් ඔන්න ඔය ඔහොම කතන්දර ටිකකුත් කියන. මෙයාව හදන්න පුළුවන් එක එක විදිහ තියෙනවා. හරිද? අපිට ඕනනම් පුළුවන් මෙයාව නිකන් ඔක ගොඩාක් ළමයින්ගේ සාම්ප්‍රදායික විදිහට ඔලුවට එන්නේ මෙයාව දැන් මෙයාගේ 6යිනේ සබ් නෙට්වර්ක්ස් 6. සබ් නෙට්වර්ක්ස් 6 කියලා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් නෙට්වර්ක් එකක් බෙදන්නේ දෙකේ බලවල ඉන්නේ කියලා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කියනවා දෙකේ බිංදුව කොහොමනේ සබ් නෙට්වර්ක්ස් බෙදන්නේ. දෙකේ 4 ඔය විදියට. හරිද? මෙයා ඇවිල්ලා 1යි 2යි 8යි. ඊට තව දෙකක් අඩුයිනේ. දෙකේ 2 4යි. මෙයා 16යි. ඔය විදිහට. එතකොට ඔයාලා නිගමනයකට එනවා ගොඩක් අය නික සම්ප්‍රදායික විදිහට හිටියොත් එහෙම මේ මෙන්න මේක තමයි සුදුසු. ඒ කියන්නේ මෙයාව සබ් නෙට්වර්ක් 8කට බෙදන්න තමයි අපිට වෙන්නේ. හරිද? ඒ කරලා තමයි හදාගෙන යන්න වෙන්නේ කියලා. කිසිම වැරද්දක් නැහැ. හරිද? තව සමහරුන්ට හිතෙන්න පුළුවන් ඉතින් මේක එහෙම ඕනේ නැහැ. හරිද? එකට අවම වශයෙන් 25ක් තිබ්බ කියලා කියන්නේ උපරිමෙන් කීයක් හරි තිබ්බා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා සමහරලාට එක මෙයාව 4කට වගේ බෙදලා එක එක කට්ටිය හිතන විදිය හරිද? මෙයා මෙහෙම 4කට විතර බෙදලා හරිද? මෙන්න මෙහෙමත් කරන්න පුළුවන් නේද කියලා හිතනවා. හරි. දැන් කීයද? 1 2 3 4 5යි. දැන් කීයද? 1 2 3 4 5යි 6යි. කොහොමත් හිතනවා. හරි. හැබැයි මේ
මෙහෙම හිතන ගියා. මෙහෙම කිසිම අරද්දක් නැහැ මෙහෙම හදන් ගියා කියලා. හැබැයි මෙහෙම හිතලා ඔයා පළවෙනි ප්‍රශ්නේ දිහා බලනකොට රෝමි ලක්කන් අංක 1 කියනවා ඉහත දී ඇති IPO මුඛාණ්ඩයේ උපජාල ආවරණය 30 දශමයේ ආකාරයෙන් තියා දක්වන්න කියලා. උපජාල ආවරණය කියලා මේගොල්ලෝ කියනවා. කියන්නේ එකයි වගේ තියෙන්න පුළුවන්. මෙහෙම ගත්තොත් ළමයි මෙයාව අපි මෙහෙම බෙදුවොත් එහෙම නිකන් බෙදාගෙන යනකොට මෙහෙම බෙදුවොත් කවුරු හරි නිකන් මෙයා 0.0යි හරිද? මෙයාට ඊට පස්සේ 0.1යි. මෙයා ඇවිල්ලා ඊට පස්සේ 1.0යි 0යි හරිද? 1.0යි 1යි 1.1යි 0යි 1.1යි 1. හරිද? මෙහෙම හිතුවොත් කවුරු හරි එතකොට ළමයි මේ සබ් නෙට්වර්ක් එක මොනවාද මේ සබ්නෙට් මාස්ක් එක වෙනස් වෙනවා. සබ්නෙට් මාස්ක් වෙනස් වෙනවා. මේ සෙට් එකට තියෙන එකම සබ්නෙට් මාස්ක් එකක්. ඒක හරියි. හැබැයි මේ දෙන්නට සබ්නෙට් මාස්ක් වෙනස් වෙනවා. හරිද? මම ඔන්න මෙයා මේ කියපු එක තේරුම් නැත්නම් මෙයාවත් හදලා පෙන්නන්න. හරි. අපි සාම්ප්‍රදායික විදිහට යන සාම්ප්‍රදායික විදිහෙන් තමයි මෙතන යන්න වෙන්නේ. අයියේ ඒගොල්ලෝ කියනවා මේ පැහැදිලිවම පළවෙනි ප්‍රශ්නේ අහනවා ඉහත දී ඇති IP යොමු කාණ්ඩේ උපජාල ආවරණය කියලාම කියනවා. කියන්නේ එකයි තියෙන්නේ. උපජාල ආවරණ එකක් එන්න නම් මෙයාව මෙහෙම බෙදලා බෑ. හරි. මෙයාව අර 8ට බෙදෙන සීන් එකට තමයි යන්න වෙන්නේ. හරි. මම මේ මොකද්ද මේ කිව්වේ කියලා තේරෙන්නේ නැත්නම් මම මෙයාවත් අයි චුට්ටක් හදලා පෙන්නනවා. හරි. ගැස්සක් දිනනවා නම් සෝරි ඇහුණක් දන්නේ නැහැ. හරි. අපි සම්ප්‍රදායික විදිහට කඩමු. හරි. සම්ප්‍රදායික විදිහට 8කට කඩමු. මොකද මේ ප්‍රශ්නේ මේ ගානේ යන්න වෙන්නේ එහෙම තමයි. හරි. හරි. මෙන්න අපේ නෙට්වර්ක් එක. දැන් මෙයාව 8කට කඩන්න යනවා. ඉස්සෙල්ලා මෙයාට 2කට කඩනවා. 2කට කැඩුවාම මේ එක පැත්තක් බිඳුව විදියට ෆික්ස් වෙනවා. එක පැත්තක් එක විදියට ෆික්ස් වෙනවා. හරි. හරි. මං අය මෙයාව මෙහෙම කැඩුවා. මෙයා බිඳුව වෙනවා. මෙයා බිඳුව 1 වෙනවා. ඒතර මෙයා 1 බිඳුව වෙනවා. මෙයා 1 1 වෙනවා. දැන් 4යි. 4ක් නෙමෙයි 8ක් තමයි අපිට ඕන. හරිද? ඊට පස්සේ මෙයාව මෙහෙම කඩනවා. මෙයාව මෙහෙම කඩනවා. මැදින් ගියේ නෑ ගණන් ගන්න බෑ. හරි. දැන් එහෙම වෙනස් කරන්න බෑ. ඒතර මෙයා 1 බිඳුව වෙනවා. මෙයා 1 බිඳුව 1 වෙනවා. මෙයා 1 1 බිඳුව වෙනවා. මෙයා 1 1 1 වෙනවා. අපහැදිලි වෙන හින්දා මේවා ටික මම අයින් කරගන්නවා. හරි. හරි. right. මේ පැත්ත මෙයා බිඳුව වෙනවා. මෙයා අයින් කරන්න. මෙයා බිඳුව 1 වෙනවා. මෙයා බිඳුව 1 බිඳුව වෙනවා. මෙයා බිඳුව 1 1 වෙනවා. දැන් හරියට වැඩි. ඔන්න අපේ සබ්නෙට් 8. හරි. දැන් ඉතින් මෙයාලට දෙනවා මෙයා ඉන්නේ S1 කියලා ගමු අපි. පිළිවෙලටම ගමු S2 කියලා ගමු. S3 කියලා ගමු. මෙතනින් ඉවර වෙනවා. මේ සබ් නෙට්වර්ක් දෙක ඉතුරු වෙනවා. දැන් අර ක්‍රමේදී එහෙම ඉතුරු වෙන්නේ නැහැ. හරි. අර ක්‍රමේදී ඉතුරු වෙන්නේ නැතුව අපිට පාවිච්චි කරගන්න පුළුවන්. හැබැයි මෙතනදී නෙට්වර්ක් දෙකක් ඉතුරු වෙනවා සබ් නෙට්වර්ක් එක. හරි. රයිට්. මේ ඉතින් ඔච්චරයි. දැන් ඉතින් ගාන අපි හදලා ඉවරයි දැනටම. හරි. ඊළඟ කතන්දරේ. ඊළඟට දැනගන්න ඕනේ දේ. අපි කොහොමද සබ්නෙට් මාස්ක් එක ගන්න? සබ්නෙට් මාස්ක් එක ගන්න කොහොමද? සබ්නෙට් මාස්ක් එකට කලින් මම චුට්ටක් ඩිෆෝල්ට් මාස්ක් එක ගන්න විදිහට මතක් කරන්න. ඩිෆෝල්ට් මාස්ක් අපි කියනවා සිංහලෙන් සම්මත ආවරණය. සම්මත ආවරණය. හරි. ඩිෆෝල්ට් මාස්ක්. shape නේ ඇදයි හැබැයි අපි කියනවා ඩිෆෝල්ට් මාස්ක් සම්මත ආවරණය.
මෙයාව ගන්නේ හරි පොඩි වැඩේනේ කරන්න තියෙන්නේ. මේ වගේ එකක නම් ක්ලාස්ලස් ඇඩ්‍රස් එක නම් මෙයාගේ කෙලින්ම බ්ලොක් බිට්ස් ප්‍රමාණය එක කරනවා. ඊට පස්සේ host bits ප්‍රමාණය බිඳුවක. ඔහොම තමයි ඩිෆෝල්ට් මාස්ක් එක ගන්නෙ ක්ලාස්ලස් IP address වල. හරි. ඊට පස්සේ subnet mask එකනේ දැන් අපිට ඕනේ. මෙයාව ගන්න එක. අපි කියන උපජාල මෙයා කොහොමද ගන්න? subnet mask එක ගන්නේ subnet bits. sorry. ඉස්සලාම් block bits නේ. block bits එක කරනවා. හරිද? දැන් මේව දන්නේ නැති කවුරු ඉන්නවනම් ලියා ගන්න. ඔයාලට මම කියන්නේ තාම ඇති මම දැන් නෙට්වර්කින් වල සියලුම පාස් පේපර්ස් ටික දාන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. හරිද? එතකොට Taman දන්නේ නැත්නම් Tamanට එතනදී අල්ල ගන්න පුළුවන් මේවා. මොකද අය යහුව වෙනවනේ. ඊට පස්සේ block bits එක කරා. ඊට පස්සේ subnet bits. එයාවත් එක කරා. ඊට පස්සේ ඉතුරු වෙන host bits ප්‍රමාණය බිඳුව කරා. හරි. ඔන්නෝම තමයි subnet mask එක ගන්නෙ. මෙහෙම තමයි default mask එක ගන්න. හරි. දැන් මෙයාව අවශ්‍ය නැහැ. මෙයාව කාට හරි අමතක නම් මම නිකන් ලියුවේ. මෙයාව තමයි වැඩිට ඕනේ. හරි. එයා තමයි මුලින්ම අහන්නේ. හරි. හරි. මෙහෙම ඉඳන්ම කරන්නද මම? block bits ඔක්කොම එක කරා. අලි ලියපු මේකේ අපරාධය. මේ block bits ඔක්කොම එක කරනවා කියලා කියන්නේ block bits කොච්චරක් තියෙනවද තමයි 24යි. block bits 24යි ඒ ඔක්කොම එක කරා කියලා කියන්නේ මේ කට්ටිය කවුද බාරපත් වෙන්නේ? දැන් මෙතන 24යි කියලා කියන්නේ අතර මෙතන 8යි 8යි 8යි. මේ තුන් දෙනානේ. block portion එකට එන්නේ. එයා තමයි block. එතකොට මේ මෙයා විතරයි ඉන්නේ first portion එකට නේ. එයා machine එක. එතකොට මේ block portion එකේ bits ඔක්කොම එක කරනවා කියලා කියන්නේ මෙයා 255 වෙනවා 255 වෙනවා 255 වෙනවා. හරි. 255යි 255යි 255. ඊට පස්සේ default mask එක හදනවා නම් මොකුත් දඟලන්න දෙයක් නැහැ. ඊළඟට host bits ප්‍රමාණය ඔක්කොම මේ බිඳුව කරන්න තියෙන්නේ. ඒ කියන්නේ default mask ලියනවා නම් මෙතන කෙලින්ම බිඳුව. ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් අපි අහලා තියෙන default mask එක නෙමෙයි. ඊළඟට subnet bits තුත් එක කරන්න වෙනවා. subnet bits කියලා කියන්නේ මෙයා. මේ හැම එකේම subnet bits 3 ගානේ අපිට හම්බෙලා තියෙනවා. එහෙනම් මේ තුන් දෙනාවත් එක කරන්න වෙනවා. හරිද? මම එයාව චුට්ටක් කඩලා ලිව්වොත් ඒ bits 8 මෙහෙමනේ 1 2 3 4 5 6 7 8යි. මේකේ පළවෙනි තුන් දෙනාම එක කරන්න වෙනවා. අවුලක් නැහැ. ඊට පස්සේ මෙයා වයින් කරන්න. ඊට පස්සේ මොකද කියන්නේ? host bits ප්‍රමාණය බිඳුව කරන්න. host bits ඉතින් ඉතුරු වෙන්නේ host bits. ඒ ටික බිඳුව කරන්න. දැන් මෙයාව හරවන්නකො ඩෙසිමල් වලට. මොකද මේගොල්ලෝ කියලා තියෙන ඩොට් ඩෙසිමල් වලින් කියන්න කියලා. 30.6 අංකාරයෙන්. හරි. එතකොට මේ තියෙන්නේ 128යි 64යි 192යි 192යි 32යි කියලා කියන ළමයි 224යි. එහෙනම් මේ තියෙන්නේ මෙයාගේ subnet mask එක 255යි 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 224. ඔන්න උත්තරේ. හරි. ඕක තමයි උත්තරේ. හරිනේ පොඩි දෙයක් තිබ්බේ. ඕක තමයි උත්තරේ. මොකද ඒගොල්ලෝ අහන්නේ උපජාල ආවරණය නම. එතකොට අපිට මෙහෙම තමයි කඩන්නේ. හරිද? මම මේක අස්සෙම ගහන්නද? හරි. ඔයා හිතන්නකෝ නිකන් මෙතන ලියන්නම් ඈ. මේ හරියේ මම කියන්නේ මේ ඇඩිෂනල් දෙයක් ඈ. මෙයාව නිකන් අර කලින් අපි හදපු විදියට කැඩුවොත් එහෙම බලන්නකෝ. අපි මෙහෙම හතරට කඩලා මෙයාව ආයෙ දෙකට කැඩුවා. දැන් 1 2 3 4 5 6 අවුලන්නේ ගානටම තියෙනවා. මේ වගේ ඉතුරු වෙන්නේ නැහැ. හරි. එතකොට
කොහොමද ෆික්ස් කරන්නේ? මෙයා බිංදුව බිංදුව මෙයා බිංදුව 1. මෙයා මේ පැත්තේ 1. මේ පැත්තේ බිංදුව මේ පැත්තේ 1 නේ තියෙන්නේ. එයා මෙයාගේ එකෙන් පටන් ගන්න ඕනේ. මේ ඉන්නේ එකේ බිංදුව. බිංදුව. 1 බිංදුව 1. 1 1 බිංදුව 1 1 1. හරි. එහෙම වුණොත් මොකද වෙන්නේ ළමයි? දැන් මෙයා නිකන් හිතුවොත් main S1 main S2 main S3 S4 S5 S6 හරිද? එහෙම හිතුවොත් මොකද වෙන්නේ? S1 ගේ S2 ගේ තියෙන දෙකයි කොටස්. හරි? කොටස් දෙකයි තියෙන්නේ කියලා කියන්නේ මේ දෙන්නා විතර එක කරන්න වෙන්නේ. එහෙනම් ඩිෆෝල්ට් මාස්ක් එකේදී වෙන්නේ මෙතන එකක් බිඳුව වෙනවා. S1 සහ S2 ට. එතකොට එන්නේ 255 255 255 හිතන්න තමයි තනියෙන් ඈ. හරිද? මෙයක් බිඳුව වෙනවා කියලා කියන්නේ මේ තියෙන්නේ 192. හරි. ඒතර මේ දෙන්නගේ ඩිෆෝල්ට් මාස්ක් මේ සබ්නෙට් මාස්ක් වෙන්නේ 255 255 255 192. මේ තුන් දෙනාගේ මේ හතර දෙනාගේ අවුලක් නැහැ. ඒ හතර දෙනාගේ එන්නේ මේකම තමයි. ඇයි? ඒ හතර දෙනාගේ තියෙන්නේ සෙට් 3 ගන්න. බිට් 3 ගන්න. ඔන්න ඔහමයි මම කිව්වේ. හරිද? තේරුම් නැත්තම් අතල තේරෙන්නේ නැහැ කියලා දෙයක් නැහැ. ඒකේ මහ දෙයක් නැහැ. හරි. මේව දැන් අමතක කරලා දාන්න. මෙයාව අපි මේ වැඩේට ගන්න නැහැ. හරි. එයාම අයින් කරලා දාන්න. හරි. දැන් මෙයාගෙන් තමයි වැඩේ යන්නේ. මේ එතකොට දැන් පළවෙනි ප්‍රශ්නේ හරි. ඒතර පළවෙනි ප්‍රශ්නෙට උත්තරය තමයි මේක. අපිට කියනවා එක් උපජාලය සඳහා නෙට්වර්ක් ඇඩ්‍රස් එකයි පාවිච්චි කරන්න පුළුවන් පළවෙනි IP එකයි පාවිච්චි කරන්න පුළුවන් අවසාන IP එකයි බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එකයි කියලා පෙන්වන්න කියලා වගෝග දාලා පෙන්වන්න කියලා කියනවා. හරි. හරි. දැන් පෙන්වමු ඉතින් මොකද්ද? මහ දෙයක් නෑ. මෙයා මම මෙහෙම තියාගන්න අපේ වැඩේ ලේසිනේ. හරි. මෙතනින් ගියා ගන්න IP ඇඩ්‍රස් එක. ඒකල මම මේකත් මකන්න. 92 168යි 100යි බිංදුව. හරි. හරි. දැන් මේ ටිකම මකනවා. දැන් බලන්න වැඩි. දැන් අපිට වගුවක් ඇඳලා දෙන්න කියලා කියන්නේ ඒගොල්ලෝ. හරි පොඩි දෙයක්. වගුවේ පළවෙනි ඉන්නවලු මුලින්ම අපි දාගමු මේ මෙයාගේ සබ්නෙට් ටික, සබ් නෙට්වර්ක් ටික. S1 ඉන්නවා, S2 ඉන්නවා, S3 ඉන්නවා, S4, S5, S6. හරි. මේ සෙට් එක ඉන්නවා. ඊළඟට අපෙන් අහනවා පාවිච්චි කරන්න පුළුවන් පළවෙනි IP එකයි අවසාන IP එකයි. ඊට පස්සේ network address එකයි broadcast address එකයි. මම ඉන්න මුලින්ම network address එකයි broadcast address එකයි හදාගන්න. හරිද? network address එකයි broadcast එකයි. ඊට පස්සේ අපිට ලේසින් අර usable first IP එක usable last IP එක හදාගන්න. හරි. usable first usable last. හරි. දැන් මම මේව මකනවා තා චුට්ටේ. මේව හදාගත්තාම ලේසින් යන ටික හදාගන්න. හරි. මේ එතකොට බලන්නකෝ network address එක පටන් අරන් තියෙන්නෙම මෙයාගේ ඒගොල්ලෝ දීලා තියෙනවා 192යි 168යි 100යි බිංදුව. හරි. හරිනේ. ඒගොල්ලෝ දීලා තියෙනවා. පටන් ගන්න එකම දීලා තියෙනවා මේ
දැන් මේ මම ඒක ලිව්වොත් නිකන් වෙනස් වෙන්න පුළුවන් ළමයි මෙච්චරනේ 100යි මෙන්න මෙතන සෙට් එක විතර වෙනස් වෙන්න පුළුවන් 4යි 6යි 7යි 8යි හරිද මෙන්න මේ කට්ටියවනේ වෙනස් වෙන්න පුළුවන් මේ කට්ටිය මේ අණුව වැටෙනවා ඊට පස්සේ මේ කට්ටිය වෙනස් වෙනවා එහෙමනේ සීන් එක වෙන්නේ හරිද ඒතර මේ කට්ටියගේ නෙට්වර්ක් ඇඩ්‍රස් එකට එන්නේ පළවෙනිටම මේ තුන් දෙනා මේ පිළිවෙල වෙනස් වෙනවා ඊට පස්සේ කට්ටිය එන්නේ 0.5යි 1.5යි ඔහොමනේ වෙනස් වෙන්නේ හරි එතකොට ෆස්ට් එක හැදෙන්නේ ඊට පස්සේ ලාස්ට් එක හැදෙන්නේ එතකොට මේ තුන් දෙනා බින්දු කරලා මේ තුන් දෙනා බින්දු කරාට පස්සේ පළවෙනි එක හරි ඒගොල්ලෝ දීලා තියෙනවා අවසාන එකේ ඉන්නේ කොහොමද මේ තුන් දෙනා බින්දුමයි අනිත් ඒවා 1.5 මෙයා 1.5 කියලා කියන්නේ 1යි 2යි 4යි 8යි 16යි 32යි 32 අරෙන්න අනිත් ඔක්කොටම පිටිපස්සේ ඒවට එක දාලා දිනවා කියලා කියන්නේ මේ තියෙන 31යි. හරි 31යි. එහෙනම් මේ තියෙන 192යි 168යි 100යි 31. ඒ කියන්නේ මෙතන තියෙනවා IP address 32ක්. බිංදුවේ සිට 31 දක්වා. බිංදුවේ සිට 31 දක්වා IP address 32ක් කියනවා. දැන් අර කියන කතාවත් හරිනේ. පාවිච්චියට ගන්න පුළුවන් අවම ඇඩ්‍රස් ප්‍රමාණය 25 වෙන්න ඕන කියලා කියනවා. පාවිච්චියට ගන්න පුළුවන් අවම ඇඩ්‍රස් ප්‍රමාණය 25 තමයි රික්වයර්මන්ට් එක. හැබැයි දැන් මෙතනදී අපිට 32ක් වෙලා තියෙනවා. අවුලක් වෙන්නේ නැහැ. අවම ප්‍රමාණය 25යි. හරි. දැන් අර මම කලින් කඩපු විදිහට කැඩුවා කියලා තවුලක් වෙන්නේ නැහැ. තව මෙයාව කඩන්න පුළුවන් ඕන මෙහෙම. නේ? මෙයාව 16කට කඩන්න පුළුවන්. තව කෙනෙක් දෙන්න පුළුවන්. මෙයාව 16කට කැඩුවා කියලා කියන්නේ ළමයි නෙට්වර්ක් ඇඩ්‍රස් ප්‍රමාණය 256යි මෙයාව 16කට කැඩුවා කියලා කියන්නේ මෙයාව 16න් බෙදුවා කියලා කියන්නේ ආසන්න වශයෙන් ඉන්නේ 16 වරක් 1 16යි මේ ඉතුරු 9 96ට 16 වරක් 6යි අන්න. ඒතර මේ එක සෙට් එකකට එන්නේ 16යි. එක සෙට් එකකට ඕනි කොච්චරද? අවම වශයෙන් 25යි. එහෙනම් මේ බෙදිල්ල හරියන්නේ නැති. කෑලි 16කට කැඩිල්ල හරියන්නේ නැහැ. හරි. දැන් ඔයා නිකන් බැලුවොත් 256 8න් බෙදුවොත් ඇත්තටම එන්න ඕනේ ඔය ගාන එනවා 8 වරක් 3 24යි 8 වරක් 2 16 ඔන්න 32යි එතකොට ඒක මෙතනින් ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ අපි බෙදලා තියෙනවත් හරි හරිද ඒතර අපේ රික්වයර්මන්ට් එකත් හරි රයිට් ඉතින් එහෙනම් ඔය විදිහටම තමයි 32 32 තමයි වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන 31කින් ඉවරුණා කියලා කියන්නේ මෙතනින් පටන් ගන්න ඕනේ 32කින්. 192යි 168යි 100යි 32. මේ කරන්න ඕනේ වැඩක් නෙමෙයි. හැබැයි මම කිව්වොත් මේ ඊළඟ එක 192යි 168යි 100යි මෙයාට 32ක් නේ 64යි. මෙයා 192යි 168යි 100යි 32 යොදුනා කියන්නේ 96යි. මෙයා 192යි 168යි 100යි 32 යොදුනා කියන්නේ 108යි නේ 108යි නෙමෙයි 32ක් 140යිද 196 හතරක් වුණාම 100යි හරිද තව 28 128යි ඕම් බලන්න ඉලෙච්චයි වේ 128යි මෙතන 192යි 168යි 100යි 32 වුණා කියන එක 160යි හරි මෙතන 32 32 එකතු කරන් යන්න එහෙම එකතු කරන්න ඕනෙත් නෑ මෙයාගේ ඉවර වෙන එක්කෙනා මෙයාගෙන් පටන් ගන්න තියෙනවා එහෙනම් මෙයාගේ පටන් ගන්න මෙයාගේ ඉවර වෙන්න ඕන 192යි 168යි 100යි 63 මෙයා 192යි 168යි 100යි 95යි 192යි 168යි 100යි 127යි මෙයා 192යි 168යි 100යි 159න් මෙයාට විතරක් ඕන අපිට එකතු කරන්න පුළුවන් 32ක් එතකොට එනවා 191යි හරි ඉතින් ඔහොමයි පොඩි කතන්දරයක් තියෙනවා
අර චුට්ටක් ලියන්න වෙලා යනවා ඒකයි කේස් එක. චුට්ටක් ලියන්න වෙලා යනවා. හරි. හිතන්න නම් වෙලාවක් කියන්නේ මෙයාව අයින් කරන්න. මොකද මේ ටික මට ෆිල් කරගන්න ඕන හින්දා. දැන් මෙයාලා මුකුත් ඕනේ නැහැ මේ ටික ෆිල් කරගන්න. අය ලියන්න ඈ. නැත්නම් ඔක හදා දෙන්න ගියොත් usable last අගන්න මෙයාගේ නෙට්වර්ක් එකටයි බ්‍රෝඩ්කාස්ට් එකටයි ගිහිල්ලා තියෙනවා. කියන්නේ පළවෙනි ඇඩ්‍රස් එකයි සබ් නෙට්වර්ක් එකේ S1 කියන සබ් නෙට්වර්ක් එකේ පළවෙනි ඇඩ්‍රස් එකයි අවසාන ඇඩ්‍රස් එකයි ගිහිල්ලා තියෙනවා. එහෙනම් මෙයා පටන් ගන්න ඕනේ පළවෙනියෙන් ගියාට පස්සේ 192යි 168යි 100යි එකේ. අවසාන එක්කෙනා මෙයාට යනවා කියලා කියන්නේ ඊට කලින් එක්කෙනා විතරයි ඉතුරු වෙන්නේ අවසානයේ. 192යි 168යි 100යි 30. හරි. ඒතර මෙයා 192යි 168යි 100යි 33. මෙයා 192යි 168යි 100යි 62. මෙයා 192යි 168යි 100යි 65 192යි 168යි 100යි 94 මෙයා 192යි 168යි 100යි 95 sorry 97 192යි 168යි 100යි 126 මේ මැදින් බෙදලා තියෙනවා පෙන්නලත් නැහැ කමන්නේ 192යි 168යි 100යි 129 192යි 168යි 100යි මෙයා ගියා කියන්නේ යාට කලින් එක්කෙනා 158 192යි 168යි 100යි පළවෙනි එක්කෙනා අරන් තියෙනවා බ්‍රෝඩ්කාස්ට් එකට. එහෙනම් මෙයා 151 මෙයා 192යි 168යි 100යි 190. හරි. ඔන්නෝම තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන සබ් නෙට්වර්ක් වල උත්තර ටික. හරි. හරි. ඊළඟට අපි යනවා හරි. ඉතින් ඔය ටික ඔය විදිහට ගන්න පුළුවන් නම් හොඳයි. එතකොට සබ් නෙට්වර්ක් ගන්න ඉවරයි. මේක ඇවිල්ලා තියෙන්නේ 2024 6 වෙනි ප්‍රශ්න C පාර්ට් එක විදිහට. හරිද? මේ ඊළඟ ප්‍රශ්න